ඔගොල්ලෝ සියලු දෙනාම අයබෝන් කියලා පිළිගන්නවා ඉන්වෙස්ට් ෆෝ ලයිෆ් YouTube නාලිකාවෙන් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අපි නිරන්තරයෙන්ම ආයෝජන සහ මූල්‍ය සිරි සම්බන්ධ කතා කරන YouTube නාලිකාවක්. අපි අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටස් වෙනද පොළ ආයෝජනය සම්බන්ධව එක් සමාගමක් ගැන ඇනලිසිස් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි අද මේ K-Gold Plantations PLC කම්පැනි එක ගැන තමයි ඇනලයිස් එක කරන්නේ. ඉතින් බලමු දැනට මාකට් එකේ රුපියල් 131.75ක වගේ ප්‍රයිස් එක තමයි ට්‍රේඩ් වෙන්නේ. අපි පොඩක් ගිහිල්ලා මේ ෆයිනෑන්ෂියල්ස් වලට ගිහිල්ලා බලමු සාමාන්‍ය ෆයිනෑන්ෂියල්ස් මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු ක්වාර්ටර්ලි රිපෝට් එක ඕපන් කරගෙන. මෙතන ඩිසෙම්බර් 31st end වුණ ක්වාර්ටර් එකේ ෆයිනෑන්ෂියල් රිපෝට් එක අපිට බලා ගන්න පුළුවන්. ඒකෙදි සාමාන්‍ය ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ගත්තම ෆයිනෑන්ෂියල් පොසිෂන් එකේ ටෝටල් ඇසෙට් බිලියන් 9.3ක් තියෙනවා. ෂෙයාර්හෝඩර්ස්ලාගේ ඉක්විටි එක ෂෙයාර්හෝඩර්ස් ෆන්ඩ් එක බිලියන් 5.2ක් සහ ලයබිලිටිස් තියෙනවා non current liabilities බිලියන් 2.2ක් සහ current liabilities බිලියන් 1.8ක් තියෙනවා. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක net asset value එක රුපියල් 209යි 721ක් වගේ තමයි net asset value එක තියෙන්නේ. දැනට මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ රුපියල් 131යි 775ක වගේ ප්‍රයිස් එකකට තමයි මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ෆයිනෑන්ෂියල් පොසිෂන් එක බලුවට පස්සේ අපිට සර්ෆේස් එකකින් කියන්නේ බේසිකලි බලුවට පස්සේ ෆයිනෑන්ෂියල් පොසිෂන් එකේ යම්කිසි අපිට හොඳ රිටේන් අර්නින්ග්ස් එකක් තියෙනවා. ඒත් එක්කම ඒ තත්ත්වයන් එක්ක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ෆයිනෑන්ෂියලි හෙල්දි තත්ත්වයක තියෙනවා කියන එක අපිට එතනින් රෆ්ලි අයිඩියාවක් ගන්න පුළුවන්. මේක මීට වඩා ලයිස් කරන්න ඕන. නමුත් මේක ගොඩක් වීඩියෝ එක දික් වෙන නිසා මෙතනින් ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ගැන කතා කරන්න නවත්තනවා. මොකද ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳී සිටින්න. මොකද මේක ගොඩක් දේවල් කතා කරනවා K-Gold Plantation එක ගැන. ඒ නිසා ඔයාලට මේකේ සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. ඒත් එක්ක මතක් කරනවා මේක මේ කිසිසේත්ම මේ මම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක්වත් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක්වත් නෙමෙයි. ඒ නිසා මේ වීඩියෝ එකෙන් කිසිම රෙකමෙන්ඩේෂන් එකක්වත් කිසිම ඇඩ්වයිස් එකක්වත් වෙන්නේ නැහැ. මේකේ එඩියුකේෂනල් කන්ටෙන්ට් එකක් විතරයි. ඒ නිසා ඔයාලට මේක වීඩියෝ එක අවසන් වෙනකන් ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොහොමද ඇනලිසිස් එකක් කරන්න කියන එක සහ ඒ පිළිබඳව එඩියුකේෂනලි නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ නිසා කවුරුත්ම වීඩියෝ එක අවසන් වෙනකන් ඉඳී සිටින්න. අපි බලමු මේකේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එක අරගෙන බලමු. අපිට තියෙනවා දැන් ඩිසෙම්බර් end quarter එකේ කියන්නේ 9 months end එක. ඒකෙදී quarter එකේ අපිට බලා ගන්න පුළුවන් revenue එක 123කින් වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්කම අපිට බලා ගන්න පුළුවන් earnings වැඩි වෙලා තියෙනවා. profit එක 213කින් වැඩි වෙලා තියෙනවා පසුගිය වසරේ මේ same quarter එකට සාපේක්ෂව. ඉතින් 9 month period එක ගත්තට පස්සේ revenue එක 202කින් වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම earnings වැඩි වෙලා තියෙනවා 286කින්. කියන්නේ අපිට දැන්ට පේනවා මාස 9ට earnings තියෙනවා රුපියල් 15.75ක 72ක EPS එකක් ඔවුන් ජෙනරේට් කරලා තියෙනවා. පහුගිය කාර්තුවට රුපියල් 6යි 731ක EPS එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඒත් එක්කම අපි තව පහළට ගිහින් බලමු කොහොමද cash flow එකේම මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. cash flow එක තරමක නෙගටිව් තත්ත්වයක් තමයි මේක පේන්න තියෙන්නේ. cash flow එක දැනට තියෙන්නේ කියන්නේ කම්පැනි එකේ profit state එකේ ඉඳියට cash flow එකේ දැනට කියන්නේ cash end එක තරමක නෙගටිව් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එතනින් අපි තවත් පහළට ගිහින් බලමු මේකේ top shareholder list එක ගත්තට පස්සේ 80කට ආසන්න ප්‍රමාණයක් RPC Plantation Management Service Private Limited එකේ කියන්නේ මේ රිචඩ් පීරිස් සමූහයට අයත් මේ සමාගමක් විදිහට තමයි මේ සමාගමත් හඳුන්වන්න පුළුවන්. 80ක විතර shareholding එකක් තියෙන්නේ. එතනින් පිට තමයි ඉතුරු 120 තමයි ඉතුරු shareholdersලා අතර බෙදලා ගිහලා තියෙන එක අපිට බලා ගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මේක අපිට වැදගත්ම දේ තමයි මේක මේ segments information එක අපිට බලා ගන්න පුළුවන් මෙතන. අපි මෙතනින් idea එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේගොල්ලෝගේ වැඩිම revenue එකක් එන්නේ මොන segment එකෙන්ද කියන එක. අපි බලමු මේ rubber segment එකෙන් අපිට මේක ඇවිල්ලා තියෙනවා 2024ට මේ 2024-25 මේ ෆයිනෑන්ෂියල් ඉයර් එකට බිලියන 1.6ක revenue එකක් ඇවිල්ලා තියෙනවා. ටී වලින් බිලියන 1.3ක revenue එකක් ඇවිල්ලා තියෙනවා. කොකනට් වලින් මිලියන 49කට ආසන්න revenue එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ වැඩි profit එක පැත්තෙන් ගත්තත් රබර් වලින් තමයි වැඩි profit එකක් දායක වෙලා තියෙන earnings වලට. ඉතින් දෙවනුව ටී සහ තුන්වෙනුව කොකනට් හඳුන්වන්න පුළුවන්. දැන් මේ කොකනට් වල මොවුන් මේ විදිහම ප්‍රොඩක්ෂන් එකක් පසුගිය කාර්තුවෙත් කරලා තියෙනවා නම් මේ කොකනට් වල ප්‍රයිසස් වැඩිවීමත් එක්ක යම්කිසි වාසි දායක තත්ත්වයක් උන් උදා වෙලා ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිෂ්පාදනය වුන් ඒ මට්ටමින් පවත්වාගෙන ගිහිල්ලා නම් අපි බලමු දැන් මේ රබර් සහ ටී කියන ප්‍රධාන සෙග්මන්ට් දෙක නිසා ඒ දෙක ගැන පොඩ්ඩක් අපි
විශ්ලේෂණයක් කරලා බලනවා බලමු රබර් කොහොමද වර්ල්ඩ් මාකට් එකේ මොන වගේ ප්‍රයිස් එකක තියෙන්නේ කියන එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ වර්ල්ඩ් මාකට් එකේ රබර් ප්‍රයිස් එක අවුරුද්දක් ඇතුළත බලමු පොඩ්ඩක් මේකට මේ ලයින් එකක් එහෙම දාලා vertical line එකක් මේ පසුගිය කාර්තුව අපි පොඩ්ඩක් හඳුනගන්න vertical line එකක් දාමු. දැන්ට මේ ෆයිනෑන්ෂල් රිපෝට් එක ඇවිල්ලා තියෙන කාර්තුව අපිට හඳුනගන්න පුළුවන් මෙන්න මේ දෙක අතර තියෙන්නේ මේ පසුගිය කාර්තුව. එතකොට මේ පසුගිය කාර්තුවේ මිල විචලනය වෙලා තියෙන මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මේ දැන් අපි මේ දැන් ගත වෙන කාර්තුව. ඒ කාර්තුවේ ආසන්න වශයෙන් අපිට බලා ගන්න පුළුවන් පසුගිය කාර්තුවේ ට ආසන්න මිල විචලනයක් තමයි මේ කාර්තුවේ තියෙන කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ වර්ල්ඩ් මාකට් එකේ ලෝක වෙළඳ පොලේ දත්තත් එක්ක. දැන් බලමු මේ විදිහටම ටී වල තත්ත්වය කොහොමද කියන එක. අපි ටී වල තත්ත්වයට ගිහිල්ලා බලනකොට අපි ටී වලත් බලමු මේ විදිහටම අපි පසුගිය කාර්තුව අපි පොඩ්ඩක් වෙන් කරගමු. ටී වල පසුගිය කාර්තුව අපි වෙන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. පසුගිය කාර්තුවේ මිලට වඩා ටී වල ප්‍රයිස් එක දැන් ටිකක් පහළ යන ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. පසුගිය කාර්තුවේ මේ වගේ ලොකු විචලනයක් එක තමයි ටී ප්‍රයිසස් තිබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් 160 සහ ඩොලර් 235 වගේ අතර දැන් සාමාන්‍යයෙන් ඩොලර් 137 ආසන්නයට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ටී ප්‍රයිසස් වල පහළ යාමක් තමයි පේන්න තියෙන්නේ. රබර් ප්‍රයිසස් වල නම් ඊතරම් පහළ යාමක් පේන්න තිබුණේ නැහැ. වර්ල්ඩ් මාකට් එක. අපි පොඩ්ඩක් බලමු දැන් ලෝක වෙළඳපොළ වල එහෙම වුණාට කොහොමද අපේ ලෝකල් මාකට් එකේ ලංකාවේ තියෙන ඔප්ෂන්ස් වල මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේ රබර් ප්‍රයිසස් වලට ගිහිල්ලා බලමු. අපි රබර් ප්‍රයිසස් සාමාන්‍ය අපිට තියෙන ඔප්ෂන් ඩීටේල් එක තියෙනවා 2025 3.18. මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ රබර් ප්‍රයිසස් කොහොමද කියන එක මේ 2025 3.18 ඔප්ෂන් එකේ රබර් ප්‍රයිසස් වල මේ රේට් එක අපිට ලේටෙක්ස් ක්‍රීප් රබර් වල සහ අනිත් රබර් වල රබර් ප්‍රයිසස් අපිට බලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේකේ මේ ලාස්ට් ක්වාර්ටර් එකේ එන්ඩ් වෙනකොට රබර් ප්‍රයිසස් මොන වගේ තත්ත්වයක තිබුණද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. මේ රබර් ඔප්ෂන් එක බලමු 2024 3.12.30 ඔප්ෂන් එක වෙනකොට ලේටෙක්ස් ක්‍රීප් රබර් 1025කට වගේ ට්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය රුපියල් 770 විසිට තමයි ක්‍රීප් රබර්ස් තිබිලා තියෙන්නේ. එතකොට මෙතන රබර් ප්‍රයිස් එක රුපියල් 650ක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් මේක දැන් ප්‍රයිස් එකත් එක්ක කොහොමද තත්ත්වය කියලා ලේටස්ට් ප්‍රයිස් එක අපි දාගෙන බලමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් කොහොමද රබර් මිලේ වෙනසක් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ යම්කිසි අඩුවීමක් පේන්න තියෙනවා. මෙතන 990කට අඩු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් 100ට 5ක් 10 අතර ප්‍රමාණයක රබර් මිල පහළ යෑමක් අපිට පේන්න තියෙනවා ලංකාවේ ඔක්ෂන් එකේ. එතකොට ඒක ඊළඟ කාර්තුවකට තරමක 5ක 10ක ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන් ලාභදායීත්වයට ප්‍රොෆිට් එකට ඒක අපිට මෙතනින් මතක තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අපි බලමු. දැන් රබර් මිල ගැන සංසන්දනයක් කරා. අපි බලමු දැන් මේ ටී ප්‍රයිසස් 12 මාකට් එකේ අඩුවීමක් තියෙනවා. පසුගිය කියන්නේ 2024 අන්තිම ක්වාර්ටර් එකට සාපේක්ෂව මේ 25 ෆස්ට් ක්වාර්ටර් එකේ අඩුවීමක් තියෙනවා කියන එක අපි බලමු. ටී ඔක්ෂන් ප්‍රයිසස් වලට ගිහිල්ලා කොහොමද වෙලා තියෙන්නේ කියලා මෙතන බලමු. ටී ප්‍රයිසස් කොළඹ ඔක්ෂන් එකේ ඇවරේජ් ටී ප්‍රයිසස් කොහොමද කියන එක. ඒක අපිට බලා ගන්න පුළුවන් 2025 පෙබ්‍රුවාරි 26 වෙනකොට හයි ග්‍රවුන්ඩ් ටීස් වල තිබුණ ප්‍රයිස් එකට වඩා මාර්තු වෙනකොට ප්‍රයිස් එකේ වැඩිවීමක් පේන්න තියෙනවා. ඒක නමුත් 2024 ප්‍රයිස් එකට සාපේක්ෂව අඩුවීමක් තමයි පේන්න තියෙන්නේ. මීඩියම් ග්‍රවුන්ඩ්ස් වලත් එහෙම තමයි පසුගිය මාසයට සාපේක්ෂව වැඩිවීමක් තිබුණාට 2026ට සාපේක්ෂව අඩුවීමක් පේන්න තියෙනවා. ටෝටල් ඇවරේජ් එක ගත්තත් ටෝටල් ඇවරේජ් මෙතන මේ ලෝ ග්‍රවුන්ඩ් ස්ටීල් වල නම් ප්‍රයිස් එක පෙබ්‍රුවාරි මාසයට සාපේක්ෂව අඩුවීමක් තමයි පේන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් ටෝටල් සේල් ඇවරේජ් එක ගත්තමත් අඩුවීමක් පේන්න තියෙනවා මාර්තු මාසය වෙනකොට 2024 වර්ෂයට සාපේක්ෂව. ඉතින් අපි දැක්ක රබර් ප්‍රයිසස් වල යම්කිසි 5ක 10ක විතර අඩුවීමක් පේන්න තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙනවා 10%කට විතර ආසන්න ප්‍රමාණයේ ටී ප්‍රයිසස් වලත් අඩුවීමක් පේන්න තියෙනවා. ඉතින් ඒක අපිට මේ ක්වාර්ටර් එකේ earnings වලින් අපිට බලා ගන්න පුළුවන් මේ earnings වලට ඒක ඉෆෙක්ට් එකක් වෙයි කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලමු. දැන් අපි අර මේන් සෙග්මන්ට්ස් දෙක අපි කතා කරා ටී සහ රබර් සෙග්මන්ට් දෙක. නමුත් කොකනට් සෙග්මන්ට් එකෙන් අපි කතා කර විදිහට එයාලා කලින් තිබුණ මේ නට් ප්‍රොඩක්ෂන් එකම සිද්ධ වෙලා තිබුණොත් මේ කොකනට් වල ප්‍රයිස් ඉහළ යාමත් එක්ක ඔවුන්ට ඒකේ ලාභදායීත්වය වැඩි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ ලාස්ට් ක්වාර්ටර් එක අරගෙන ආපු පොඩ්ඩක් මෙතන තව ටිකක් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එක බලුවට පස්සේ මේ රෙවෙනියු එක වැඩි වෙලා තියෙනවා. නමුත් අපිට පේන්න තියෙනවා රෙවෙනියු එක වැඩි වීමට සාපේක්ෂව කොස්ට් ඔෆ් සේල් එක වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන ඉෆෙක්ට් එක වෙලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් එක සේම්ව තියෙද්දි මෙතන වැඩි වෙලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රයිසස් වැඩි වීමත් එක්ක තමයි
ඒ රෙවෙනියු එක වැඩි වෙලා තියෙන නිසා එතන ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙන. ඒ නිසා ප්‍රයිසස් බොහෝ දුරට මේකට ඉෆෙක්ට් වෙනවා. අපි බලමු පොඩ්ඩක් දැනට සාමාන්‍යයෙන් මොන වගේ ෆයිනෑන්ෂියලි මොන වගේ තත්ත්වයකද මේ රේෂියෝස් ටික පොඩ්ඩක් අරගෙන බලමු මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියන එක. අපිට මෙතන බලා ගන්න පුළුවන් ලාස්ට් ක්වාර්ටර් එකේ EPS එක 6.31ක් තියෙනවා. අපි පොඩ්ඩක් මේකේ TTM EPS එක බලමු. trailing 12 month EPS එක කොහොමද කියලා පොඩ්ඩක් හදාගෙන බලමු. ඊට කලින් ක්වාර්ටර් එකේ සෙප්ටැම්බර් වෙනි ක්වාර්ටර් එකේ 6.08ක EPS එකක් වෙනලා තියෙනවා. එකේ තිබුණා රුපියල් 6.31ක් 6.08ක් තියෙනවා. ඊට පස්සේ ඊට කලින් ක්වාර්ටර් එකේ අපිට බලාගන්න පුළුවන් 3.32ක වගේ. එතකොට මාස 3ට රුපියල් 15.71ක EPS එකක් තියෙනවා. ඒකම අපිට මෙතනත් බලාගන්න පුළුවන් EPS එක. ඉතින් ඒකට අපිට බලමු දැන් පසුගිය කාර්තු දෙකේ සාමාන්‍ය රුපියල් 6කට ආසන්න EPS එකක් ජෙනරේට් කරන්න හැකි වෙලා තියෙනවා කම්පැනි එකට. නමුත් මේ ප්‍රයිසස් වල පහළ යාම නිසා අපිට සාමාන්‍යයෙන් තියෙනවා මේ EPS එකේ next quarter එකට EPS එක ටිකක් පහළ යයි කියලා අපිට පොඩ්ඩක් එතනින් ඒ ප්‍රයිසස් එක අපිට යම්කිසි උපකල්පනයක් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සාධාරණ විදිහට රුපියල් 4ක EPS එකට අපි පොඩ්ඩක් බලමු. මේක හදලා රුපියල් 4ක EPS එකට සාමාන්‍ය රුපියල් 19.71කට ආසන්න TTM EPS එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මේ 19.71 වගේ තමයි මේකේ TTM EPS එක. අපි බලමු දැනට මොන වගේ PE එකකද මේක ට්‍රේඩ් වෙන්නේ කියන එක පොඩ්ඩක් බලමු. මාකට් ප්‍රයිස් එක 131.75යි. එතකොට 131.75 71 එතකොට PE එක 6.68කට වගේ තමයි මේ වෙලාවේ තියෙන්නේ. 6.68ක වගේ PE එකක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේ වෙලාවේ තියෙන මාකට් PE එක මොන වගේ PE එකක් තියෙන්නේ කියන එක. ඊට පස්සේ මාකට් PE එක මේ වෙලාවේ තියෙන්නේ ඊයේ දවස් අවසන් වෙනකොට මාකට් PE එක 8.1ක තියෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ PE එක 6.6ක් තියෙන්නේ මාකට් PE එක 8.1ක්. එතකොට මාකට් එකට සාපේක්ෂව ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක තමයි මේ වෙලාවේ මේ කේගොල් ප්ලාන්ටේෂන් එක ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ඒකත් එක්කයි පොඩ්ඩක් බලමු කේගොල් ප්ලාන්ටේෂන් එක තියෙන ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව ඉන්ඩස්ට්‍රි PE එකට සාපේක්ෂව සාමාන්‍යයෙන් කොහමද අන්ඩර් වැලියුඩ්ද ඕවර් වැලියුඩ්ද කියන එක පොඩ්ඩක් බලමු. ඒ ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව. ඉතින් මේක අපිට ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක ෆුඩ් බෙවරේජ් ඇන්ඩ් ටොබැකෝ කියන ඉන්ඩස්ට්‍රි එකේ FBP කියන එක තමයි අවසානයේ තියෙන්නේ. ඉතින් FBP කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක. සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් 7.1 බිඳුවකට තමයි තියෙන්නේ. P එක මේ ෆුඩ් බෙවරේජ් ඇන්ඩ් ටොබැකෝ කියන ඉන්ඩස්ට්‍රි එකේ සෙක්ටර් එකේ. ඉතින් ඒ සෙක්ටර් P එකටත් වඩා අඩු P එකට තමයි මේ වෙලාවේ කේගොල් ප්ලාන්ටේෂන් ට්‍රේඩ් වෙන්නේ. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි සෙක්ටර් P එකත් එක්ක බලමු සාමාන්‍ය මොන වගේ ෆෙයා වැලියු එකක් එනවද කියන එක. 19.71 කිරීම 7.1 සාමාන්‍ය රුපියල් 140කට ආසන්න ෆෙයා වැලියු එකක් අපිට බලා ගන්න පුළුවන් මේකේ සෙක්ටර් P එකත් එක්ක. ඉතින් මාකට් P එකට ගත්තොත් සාමාන්‍යයෙන් ඊටත් වඩා ෆෙයා වැලියු එකක් එනවා. සාමාන්‍යයෙන් 160කට ආසන්න ෆෙයා වැලියු එකක් මාකට් P එකත් එක්ක එනවා. ඉතින් සෙක්ටර් එකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක අපිට බලා ගන්න පුළුවන් 1.7ක. ඉහළ ප්‍රයිස් ටු බුක් වැලියු එකක් තමයි සෙක්ටර් එකට තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක අපිට බලා ගන්න පුළුවන් දැනට කොහොමද තියෙන්නේ කියලා. ප්‍රයිස් එක තියෙනවා 131යි. අපි බලමු ප්‍රයිස් එක 131.725ක් ඒ තමයි ඉන්නේ ප්‍රයිස් එක 131.725ක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ net asset value එක 209.721ක් විදිහට තමයි net asset value එක තියෙන්නේ 209.721ක්. එතකොට 0.6 වගේ price to book value එකක් තමයි තියෙන්නේ. එතකොට price to book value එක පැත්තෙන් ගත්තොත් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව price to මේකේ ඉන්ඩස්ට්‍රි එකේ price to book value එක තියෙන 1.7ක්. සෑහෙන අන්ඩර් වැලියු තත්ත්වයක් තමයි මේ price to book value එක පැත්තෙන් ගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව තියෙන සහ අපි පොඩ්ඩක් මාකට් එකේ බලමු. මාකට් එකේ price to book value එක පොඩ්ඩක් බලමු. මාකට් එකේ price to book value එක තියෙන 1.1ක්. ඉතින් මාකට් එකේ price to book value එකට සාපේක්ෂව ගොඩක් අඩු ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට තමයි මේ වෙලාවේ ට්‍රේඩ් වෙන්නේ.
ඉතින් අපි මේකෙදි කතා කරා දැන් මේ ප්‍රයිසස් ගැන සෙග්මන්ට් ප්‍රයිසස් ගැන අපි කතා කරා. එතකොට අපි රේෂියෝ වැලුවේෂන් එකක් කරා බේසිකලි වැලුවේෂන් එකක් තමයි කරේ. මොකද මේක ඊට වඩා ඇඩ්වාන්ස් වැලුවේෂන්ස් තියෙනවා. මොකද මේක කරන්න ගියොත් මේ වීඩියෝ ගොඩක් දික් කරන නිසා බේසික් වැලුවේෂන් එකක් කරා. මේ මූලික රේෂියෝස් කීපයක් අරගෙන අපි තවත් බලමු මේක ඇත්තටම මේ කේබල් ප්ලාන්ටේෂන් එක අපිට බලා ගන්න පුළුවන් දිගටම මේක ලෝඩ් වෙන්න තිබුණ ගැටලුවක් තියෙනවා මොකක් හරි. මේ දිගටම ඩිවිඩන්ඩ්ස් පේ කරන කම්පැනි එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙතනත් අපිට තියෙනවා මේ පෙබරවාරි 21 රුපියල් 3.50ක රුපියල් 3.50ක ඩිවිඩන්ඩ් එක පේ කරලා තියෙනවා ෆස්ට් ඉන්ටරිම් ඩිවිඩන්ඩ් එක විදිහට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ ගියාම දිගටම මේගොල්ලෝ රෙගියුලරි ඩිවිඩන්ඩ් ගෙවන කම්පැනි එකක් විදිහට අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව මාකට් එකට සාපේක්ෂව දැනට ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් වල තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒ කියන්නේ තරමක අන්ඩර් වැලියුඩ් තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඉන්වෙස්ටර්ස්ලා රියැක්ට් කරලා තියෙන්නේ අන්ඩර් වැලියුඩ් විදියට අවතක්සේරු කිරීමක් සිද්ධ වෙලා තියෙන බවක් පේනවා දැනට. ඉතින් නමුත් අපිට පැහැදිලිව පේන තියෙනවා ඉස්සරහන ක්වාටර් එකේ earnings වලත් යම්කිසි අඩුවීමක් වෙන්න පුළුවන් කියන එකත් අපිට මේ වර්ල්ඩ් මාකට් එකේ සහ ලංකාවේ ඔප්ෂන්ස් වල ප්‍රයිසස් එක කතා කරාම බලා ගන්න පුළුවන්. නමුත් මේකේ වටිනාකම කියන එක අපිට මේ ඇසෙට් සහ සාමාන්‍ය ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඇත්තටම මේක ඇසෙට් බේස් එක සහ මේක කන්ටිනියස්ලි ඩිවිඩන්ඩ් පේ කරන එකේ යම්කිසි වටිනාකමක් තියෙන්න පුළුවන් කියන එක අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. ඉතින් බලමු මේකේ ටෙක්නිකල් තත්ත්වය කොහොමද කියන එක පොඩ්ඩක් බලමු. මේක සාමාන්‍ය රුපියල් 159කට ආසන්න ප්‍රයිස් එකකට ගිහලා තියෙන රුපියල් 108 ඉඳන් එතෙන් සිට මේ ඩේලි chart එක වලට බලා ගන්න පුළුවන්. එතෙන් සිට ප්‍රයිස් එක දැන් සාමාන්‍යයෙන් 120කට ආසන්න ප්‍රමාණයෙන් පහළට අවිල්ලා තියෙනවා. ඒක දැනට මාකට් ප්‍රයිස් එක 120කට පහළට අවිල්ලා තියෙන අවස්ථාවක් මෙතන පේන තියෙනවා. සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් 125 175 127.50 මේක ස්ට්‍රෝං සපෝට් එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් හැකියාවක් අපිට පේන්න තියෙනවා. පොඩක් වීක්ලි chart එකට ගිහින් බලමු. වීක්ලි chart එකට ගියාම අපිට පේන්න තියෙනවා මේ මල්ටි ඉයර් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. ඉතින් ඒක සහ මේ වීක්ලි chart එකට 50 period moving average line එකත් මේ ආසන්නයේ 124ට ආසන්නයෙන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එකෙන් සාමාන්‍ය 125 වගේ ප්‍රයිස් එකකින් හෝල්ඩ් වෙයි කියන එක බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ හිස්ටොරිකල් ප්‍රයිස් වලට සාපේක්ෂව මිල පහළ මිල මට්ටම් වල මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් අපිට earnings පැත්තෙන් ගත්තට පස්සේ දැනට තියෙන වැලියේෂන්ස් මත මේක තරමක මිලියන යෑමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක වැලියේෂන්ස් අනුව දැනට ඉන්වෙස්ටර්ස්ලා මේක බොහෝ දුරට අන්ඩර් වැලියුඩ් තත්ත්වයක තමයි මේක තියාගෙන ඉන්නේ. අපි බලමු ඉස්සරහට මේකේ මොකක්ද වෙන්නේ කියලායි බලමු. මේ ටෙක්නිකල්ස් වලින් අපිට 100%ක් යමක් කියන්න අමාරුයි. යම්කිසි මේ හැකියාවක් කියන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපිට ටෙක්නිකල්ස් වලින් පේන තියෙනවා මේ වගේ ප්‍රයිස් ලෙවල් එක ප්‍රයිස් එක හෝල්ඩ් වෙන්න සහ මේ ෆන්ඩමෙන්ටල්ස් මත යම් ප්‍රමාණයක මිල ඉහළයමක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක අපිට කතා කරන්න පුළුවන්. මේක කිසිවත් රෙකමෙන්ඩේෂන් එකක් හෝ කිසිම ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඔයාලා ඇනලයිස් එක කරලා බලන්න. අපි මේ ඇනලයිස් එක ඇත්තට කෙටි කාලයක් අරගෙන කරේ විනාඩි කිහිපයකින්. මොකද මේ මීට වඩා මේක තව ඇඩ්වාන්ස්ලි ඇනලයිස් කරන්න පුළුවන්. මොකද මේ වීඩියෝ ගොඩක් දික් කරන නිසා මම මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටපු ඔයාලට යම්කිසි දල අදහසක් ඇති කියලා සහ මීට වඩා මෙතන ඉඳන් තව ඇඩ්වාන්ස් විදිහට ඇනලයිස් කරනවා නම් ඒකට යම්කිසි හෙල්ප් එකක් වෙන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරගෙන යන්න. ඉතින් ඔයාලා මොකක් හරි කියන්න තියෙනවා සහ දැනගන්න තියෙනවා අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක බලන්න. තව කෙනෙක්ට ඔයාලා ෂෙයා කරන්න. ඉතින් තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell notification එකත් on කරලා තියාගන්න. එතකොට මේ වගේ videos ඉස්සරහට ගොඩක් එන තියෙනවා. මේ වගේ වීඩියෝ එක ආපු සැනින් ඔයාලට වීඩියෝ එකට access කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට අම්මෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මෙතෙක් කරලා රැඳී සිටි ඔයාලට ස්තුතියි.